අයිබෝන් අදත් මගේ YouTube channel එකට ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නවා. ලොකු ඇසකින් පස්සේ ඉතින් ඔන්න එහා මෙහා යනකොට මෙන්න මේ වගේ තමයි ලස්සනට දැන් වෙල් වැඩ පටන් අරගෙන ඒවා කරගෙන යනවා මෙන්න වතුර එන තැන මෙන්න මෙතන. ඉතින් අම්මේ මේ වතුර එනවා කියන්නේ වේස්ට් ඉන්නේ ඉතින්. අම්මේ වතුර එනවා කියන්නේ වේස්ට් ඉන්නේ. ඉතින් එක තැනක මේ වගේ වපුරනවා, තව තැනක කුඹුරු වී ඉහිනවා, තව තැනක ඔන්න කුඹුරු සෑහෙන්න හැදිලා ඔය වගේ එක එක විදිහට මේ පැත්තේදී ඔන්න දැක ගන්න පුළුවන් එක එක වෙල්යායවල් වල වැඩ කෙරෙන හැටි. ඉතින් වැස්සෙන් පස්සේ ඔන්න දැන් පටන් අරන් තියෙනවා කුඹුරු වැඩ. ඉතින් පොඩි ගමනකින් එන ගමන් ඔන්න ওই ටිකත් බලාගෙනම තමයි ගෙදර ආවේ. ඉතින් මේ තියෙන්නේ අපේ පුංචි ඇනිවර්සරි කේක් එක. කේක් ඉතින් මම නිතර ගෙදර හදනවනේ. ඒක හින්දා ඉතින් ඇනිවර්සරි එකට කියලා ලොකුවට මං කේක් නම් හැදුවේ නැහැ. ඉතින් ඒක හින්දා ලේසියෙන්ම ගන්න පුළුවන් කැරවන් ෆ්‍රෙෂ් එකේ තියෙන චොක්ලට් රෝල් එක තමයි ඔන්න අපේ ඇනිවර්සරි කේක් එක උනේ. මේක මැයි 24 වෙනිදා මේ රෑ 7:00ට වගේ මං හිතන්නේ. ඉතින් මැයි 24 වෙනිදාට මේ අවුරුද්දේ අපි විවාහ වෙලා අවුරුදු 16ක් ගිහිල්ලා. ඉතින් අවුරුදු 16ක්ම ගිහිල්ලා ඔන්න ඒක තමයි මේ දවසේ අන්තිමටම අපි පුංචි විදියට සමරන්න හිතුවේ. ඉතින් 2010 මැයි මාසේ 24 වෙනිදා තමයි අපේ විවාහය පැවැත්වුණේ, විවාහ උත්සවය පැවැත්වුණේ. ඉතින් එතකොට දැන් අවුරුද්දෙන් අවුරුද්ද ගිහිල්ලා දන්නේම නැතුව අවුරුදු 16කටම විවාහ ජීවිතේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඒ සතුට තමයි මේ විදිහට මේ පුංචි විදිහට අපි දෙන්න මේ දෝනිවත් එකතු කරගෙන චූටි කේක් එකක් කපලා සැමරුවේ. මේ කාලේ ඉතින් අවුරුදු 16ක් කියන්නෙත් විවාහ ජීවිතයක් තියෙනවා කියන්නෙත් ටිකක් ලොකු ජයග්‍රහණයක් තමයි මං හිතන්නේ. මොකද මේ කාලේ විවාහ වෙන ගොඩක් පෞල් ජීවිත එක හේතු මත ඉතින් අතරමඟදී වෙන් වෙලා යනවනේ. ඉතින් ඒක හින්දා අවුරුදු 16ක් හිටිය කියන්නෙත් එක්තරා විදියක ජයග්‍රහණයක් තමයි. ඉතින් අපේ විවාහය වුණත් ප්‍රොපෝසල් එකකින්. එතකොට අඳුරන්නෙම නැති, දන්නෙම නැති දෙන්නෙක් තමයි මේ විදිහට අවුරුදු 10කට කලින් මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ දෙන්න කොහොමද අඳුරගෙන ජීවිතේ එකට එකතු වෙලා එක ප්‍රශ්න මැද්දේ බාධා නැතුව නෙවෙයිනේ ඉතින් ජීවිත කාගෙත් ජීවිතවල එක කාලවල වලදී එක ප්‍රශ්න එනවනේ. ඉතින් ඒ හැම දෙයකම එක්ක තමයි ඉතින් මේ අවුරුදු 16 මේ ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් අවුරුදු 16ක් ගියාද කියන එකත් පුදුමයි. ඒ තරමට කාලෙකින්මට ඒ ගෙලිලා ගිහිල්ලා. මං හිතන්නේ ඉතින් මොන ප්‍රශ්න ආවත් දෙන්නට දෙන්න ඉන්නවනම් ජීවිතේ ජය ගන්න බැරි, පහු කරන්න බැරි කඩේම් නෑ. ඉතින් මේ අවුරුදු 16ත් පහු කරගෙන මේ යන්නේ බොහොම සතුටින් තමයි අපේ විවාහ ජීවිතේ ඉස්සරහට ඉතින් තව සාර්ථකව යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ දෝනිත් එක්ක. ඉතින් ඒ 24 වෙනිදා රෑනේ මේ ඊට පහුවදා දවසේ ඉතින් මගේ පුංචි වගාවක් තියෙනවනේ. ඉතින් මේ එළවලු වගාව තමයි තියෙන්නේ. මේ දවස්වල මෑ කරල් වලින් ආපහු ඔන්න පළදාව හම්බ වෙන්න පටන් අරන් තියෙන්නේ. වැස්සත් එක්ක හොඳට හැදිලා තියෙනවා මේ එළවලු කොටුව. ඉතින් ඒකත් එක්ක නිතරම අපිට මෑ කරල් වලින් නම් කිසිම අඩුපාඩුවක් නැහැ. ඉතින් ওই විදිහට තමයි මේ දවස්වල අපි මෑ කරල් ගන්න. මේ දවස්වල එළවලු ටිකක් මිලෙන් වැඩි. හැබැයි ඉතින් මේ වගේ චුට්ටක් හරි වවා ගත්තොත් පුංචි දෙයක් හරි අපිට
අපේ ගෙවත්තෙන්ම එකතු කරගන්න පුළුවන්. ඉතින් මේකට ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා ඔක්කොම මට හදලා දුන්නේ අපේ තාත්තා. ඉතින් හස්බන්ඩ්යි මමයි දෝනි අපි මේ වගාව තාත්තා නැති දවස්වලට බොහොම ආදරෙන් බලාගෙන ඒකට වතුර දාලා වතුර ඕන කාලෙට වතුර දාලා පරිස්සමින් ඒක ආරක්ෂා කරගෙන යනවා. ඉතින් මේ විදියට පැලහිට වෙලා ලොකු වෙනකොට හරි සතුටුයි. මොකද ඉතින් ගෙදරම තියෙන ඵලදාව මේ විදියට කඩන්න තියෙනකොට ඉතින් ඒක අපි කඩෙන් අරන් එනවට වඩා සතුට බොහොම වැඩියි. මෑකරල් තියෙනවා, ඊට පස්සේ මිරිස් තියෙනවා, කොච්චි, ඊට පස්සේ තලන බටු, තිප්බටු, වම්බටු ඔය ටික තමයි දැනට හදලා තියෙන්නේ. ඒකෙන් කීපයක් තමයි මේ විදිහට අපිට මේ දවස්වල මේ ඵලදාව අරගෙන එන්නේ. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අය නම් කලින් දකින්න ඇති. කලිනුත් මෙතන මෑකරල් වගාවක් තිබුණා. කරවිලක් තියෙනවා තව. ඉතින් කලින් එකත් මං හිතන්නේ අපි මාස 2-3ක් යනකම්ම ඒකේ මෑකරල් කඩලා කෑවා. ඉතින් මේකත් ඒ වගේ මේක මං හිතන්නේ ඊට වඩා ටිකක් සරුවට හැදිලා තියෙනවා. මාසයක් 2-3ක් විතර යනකම්ම මේ මෑකරල් වැල් වලින් අපිට මෑකරල් ගන්න පුළුවන්. ඉතින් අනිත් එක මේ මෑකරල් කියන්නේත් බෝංචි තරමටම මිල ගණන් ඉහළ යන වගේම මං බෝංචි වලට වඩා ටිකක් ආසයි මෑකරල් කන්න. මං හිතන්නේ මෑකරල් එක බෝංචි වලට වඩා හරි කිරි රසක් තියෙනවා. ඉතින් මෑකරලුයි පරිප්පුයි ඒකත් එක තව මොනවා හරි මාළු කරවල හාල් මැස්සු මොන හරි දෙයක් ආපුවාම හරි රසයි ඉතින්. ඒකින්ද මං වැඩිපුරම කන්න කැමති එළවලුවක් තමයි ඉතින් මේ වවලා තියෙන්නේ. මේවට මුකුත්ම පෝරක් අපි දාන්නේ නෑ. මුකුත්ම පෝරක් දාන්නේ නැතුව තමයි මේ හදන්නේ. මේකේ අර සමහර දවස්වල කූඹි එහෙම එන කාලයක් තියෙනවා. ඒ කාලෙට නම් අතින් අයින් කරනවා. ඒ ඇරෙන්න කිසිම පෝර වර්ගයක් කොම්පෝස්ට් පෝරවත් නොදා මේ නිකන් බිම හදලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපිට දැන් මේ තියෙන්නේ තිබ්බටු. තිබ්බටු ගහත් සෑහෙන ලොකුවට හැදිලා කීප සැරයක්ම අපි තිබ්බටු කැඩුවා. ඉතින් මේ දවස්වලත් ආපහු තිබ්බටු ගහේ ගෙඩි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට එක වේලකට හොඳටම ඇති මේ වගේ තියෙන ප්‍රමාණයක් කඩලා ගත්තම. පුංචි ඉඩක් හරි තියෙනවා නම් ඉතින් මේ දවස්වල වැස්සකුත් යනවනේ. හරි ඉක්මනට ගස් හැදෙනවා. ඉතින් පෝච්චියක් හරි කමක් නෑ. මේ වගේ දෙයක් හදාගෙන තිබ්බොතින් අහක යන්නේ නෑ. කොයි වෙලාවක හරි අපිට අවශ්‍ය වෙලාවකට මේ වගේ එළවලුවක් ගෙදරදිම කඩාගෙන ඒ වෙලාවෙම නැවුම් එළවලුවක් අපේ අතින්ම කඩලා කෑමට එකතු කරගන්න පුළුවන්. ඔන්න එහෙනම් අදත් මේ පුංචි වීඩියෝ එකත් එක්ක එකතු වුණ අපිට බොහොමත්ම ස්තුතියි.